දේශපාලනය කියන්නේ ලොකු උතුම් සේවයක්. අපි මේ යෙදමින් ඉන්න මේ ජනතාව තේරුම් අරගෙන දේශපාලන නෙමෙයි දේශපාලනය කියලා කියන්නේ. ඔය දේශපාලනය කිරීම වගේ ලඝු තැනකට අවිලා තියෙන ඒකනේ. ඇතරම අපිට තේරෙන්නේ නැති වුණාට දැන් අපිට දේශපාලන නියෝජිතයෙ පත් කරගන්නවා කියන එක හරිම වැදගත් කතාවක් මේ රට වෙනුවෙන්. අපි ඒක බොහොම සරලව අපේ රටේ ජනතාව දකින්නේ. පිරිසුදු දේශපාලනය කියන මේ භූමිකාව රටා මිනිස්සු අද පෙළ ගැහිලා ඉන්නේ. මිනිස්සු ඉල්ලන්නේ පාරම්පරික දේශපාලනයට වැඩිය හොරකම් මරකම් කරන දේශපාලනට වැඩිය ඇත්තෙම පිරිසුදු චරිත තමයි මේකට ඉදිරිපත් වෙන්න ඕනේ කියන මතය. සමහර අය ඡන්දෙ දුන්නා බඩට වඩා රට වටිනවා කියලා, සමහර අය ඡන්දෙ දුන්නා රටට වඩා බඩ වටිනවා කියලා. සමහරු කියන්නේ 225 වෙනස් කරන්න ඕන කියලා. 225 සමග ජනතාවත් 2 කෝටියක් වෙනස් වෙන්නම ඕනේ. මේ රටේ දේශපාලනය පිළිබඳ ජනතාවගේ තියෙන මතේ ඉතාම හොඳ නැහැ. ඒක නිසා පිරිසුදු දේශපාලනය කරන අයත් ඒ ගොඩටම දාලා තියෙනවා. පිරිසුදු දේශපාලනය පිරිසුදු දේශපාලඥයා කියන එක්කෙනා මම පිරිසුදුයි අරයා හොරා මෙයා හොරා කියලා කෑ ගැහුව පළියට වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ශ්‍රී ලංකාවේ යුක්තිය විකුණන පාණ්ඩයක් විතර. ඡන්දදායකයා බොහෝ විට ඉල්ලුමා සැපවීම අතර උමාරුන පාණ්ඩයක් බවට පත් වෙමින් යනවා. හුඟක් වෙලාවට දේශපාලඥයන් අහනකොට මොනවද කරලා තියෙන්නේ කියලා හිතනවා. එක්ක වාහන හරි ගොඩනැගිලි හරි කුළුණු හරි මොන හරි පෙන්වන්න ඕනේ කියලා. නෑ. අපි ඇවිල්ලා තියෙන්නේ සිස්ටම් චේන්ජ් එක කරන්න. ඒතර සිස්ටම් එක මාරු කරනකොට හුඟක් දේවල් පේන්නේ නෑ. නමුත් ඒ මිනිසුන්ට හරියටම බලපානවා. අපේ රටේ ජනවාර්ගික කීපයක් ජීවත් වෙන රටක්. අපි තවමත් අසමත් වෙලා තිබෙනවා. ඒ ජනවාර්ගවල තියෙන අනන්‍යතාවයන් පිළි අරගෙන ඒ එකිනෙකාට ගරු කරමින් ඒ තිබෙන විවිධත්වයේ තුල එක්සත්කම හදාගන්න තවම අපි අපොසත් වෙලා තිබෙන්නේ. සිංගප්පූරුවේ ලී කුවාන් යූ අපේ රට ආදර්ශයක් හැටියට ගත්තා. නමුත් අපට අඩුතරමේ සිංගප්පූරුව කෙසේ වෙතත් බංග්ලාදේශය ළඟටවත් යන්න බැරි වෙලා තියෙනවා දැන්. අපි අවුරුදු 5න් 5ට ආණ්ඩු වෙනස් කරනවා මේ රටේ ජනතාව. හැබැයි අපි හිතන අවශ්‍ය ප්‍රමාණයට ඒ සිස්ටම් චේන්ජ් එක සිද්ධ වෙනවද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. රටක් වෙනස් කරන්න නම් අපිට සමාජයක් වෙනස් කරන්න උවමනාවක් තිබෙනවා. ඒ රට වෙනස් කරන්න ඇත්තම උවමනාවක් තිබෙනවා නම් අපි අපෙන් පටන් ගන්න උවමනාවක් තිබෙනවා. අපි වෙනස් වුණොත් විතරයි සමාජය වෙනස් වෙන්නේ. සමාජය වෙනස් වුණොත් විතරයි ඒ රට වෙනස් වෙන්නේ. පිරිසිදු දේශපාලනයක් උදෙසා වූ මාර්තු 12 ව්‍යාපාරය ආරම්භ කළා වසර 9ක් වෙනවා. එම මාර්තු 12 ව්‍යාපාරය ආරම්භ වුණු පසුබිම අප පොඩ්ඩක් මතක් කරගත්තොත් අපි හැමදෙනාම දන්නවා 2009 වර්ෂයේ යුද්ධය අවසන් වෙලා ලොකු උනන්දුවක් ජනතාවගේ ඇති වුණා. නැවතත් මෙවැනි යුද්ධයක් ඇති නොවි ඒ වගේම ශ්‍රී ලංකාව සමෘද්ධිමත් ඒ වගේම අපි හැමෝටම සාමයෙන් සහජීවනයෙන් ජීවත් වෙන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිර්මාණය කරන අපේක්ෂාව. ඒ අනුව විශේෂයෙන්ම ප්‍රජා සංවර්ධනයේ සාමය සහ සංහිඳියාව පිළිබඳ ක්‍රියාත්මක වුණු ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් වැනි දේවල් ගැන ඉතාම ක්‍රියාශීලීව වැඩ කරපු සංවිධාන සියල්ල එකතු වෙලා 2012-13 වර්ෂවල නැවත හිතන්න ගත්තා මොන විදිහටද අපිට අලුත් ගමනක් යන්න පුළුවන් කියලා. ඒ දක්වා මාර්තු 12 ව්‍යාපාරයේ මූලිකත්වයේ ගැනීමට ඉදිරිපත් වුණු පැෆ්‍රල් සංවිධානය ඇතුළු සංවිධාන මැතිවරණ නිරීක්ෂණයෙන් ඔබට ගිහිල්ලා අපි මොන විදිහටද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නට මැතිවරණ ක්‍රමය ශක්තිමත් කරන්නට ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක ගැන කතිකාවතක් ආරම්භ කළා. එහි පළවෙනි පියවර හැටියට තෝරගත්තා මැතිවරණ වලට ඉදිරිපත් වන ප්‍රාදේශීය මට්ටමේ ඉඳලා පළාත් පාලන ආයතන ඒ වගේම පළාත් සභා පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරණය මේ හැම මැතිවරණයක් සඳහාම ඉදිරිපත් වන අපේක්ෂකයින් මොන විදිහේ සුදුසුකම් තියෙන ගුණාංග තියෙන අය විය යුතුද කියන එක ගැන ජනතාවට යම්කිසි විදිහක පණිවිඩයක් දීලා ඒ අනුව පවත්වන හැම මැතිවරණයකදීම ඒ නිර්ණායක අනුව තමන් ඡන්දය දෙන අපේක්ෂකයා තෝර ගැනීම සඳහා අපි වැඩපිළිවෙලක් නිර්මාණය කරා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මාර්තු 12 ප්‍රකාශනය 2015 වර්ෂයේ එළි දැක්ුණේ. මම රූපවාහිනියෙන් දැකලා හරි පුදුම වුණා මේ ගැන හිතීම සිතනවා නේ මේ ඉතන කණ්ඩායමකුත් ලංකාවේ ඉන්නවා කියන එක. ඒකේ ලොකු ආඩම්බරයක් වුණා ඒ මොහොත නැත්නම් ඒ වෙලාවේදී ඒ කාලවක වානුවේදී අපේ නායකුන් එමෝම වගේ ප්‍රසිද්ධ නැත්නම් ප්‍රබල නායකයෝ ඒ කාලවක වානුව තුළ පාර්ලිමේන්තුව නියෝජනය කරපු පක්ෂ
නායකුන් එමම වගේ ඇවිල්ලා අර ප්‍රතිපත්තිවලට අත්සන් කරනවා මම දැක්කා. මට ආස හිතුණා මෙන්න මේ වගේ ව්‍යාපාරයක් අපිට ලංකාවට අවශ්‍යයි, මේක හොඳයි. අපිට වග නැහැ කොහොමද මේකට ඇතුල් වෙන්නේ කියන එක. නමුත් මේ සංස්කෘතිය මම ඉතින්ම පිළිගත්තා මේ එකක් වෙන්න ඕනේ කියලා. ඒ 2015 වර්ෂයේ මාර්තු 12 වෙනිදා ඒ උන් විසින් අත්සන් කරපු ප්‍රකාශනය මත පදනම් වෙලා මාර්තු 12 ව්‍යාපාරයේ හැටියට ඉන්පස්සේ මේ ව්‍යාපාරය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා විශේෂයෙන්ම පිරිසිදු දේශපාලනයක් ස්ථාපිත කිරීම සඳහා කැපවුණු පුළුල් බහුජන ව්‍යාපාරයක් හැටියට පත් වුණා. මාර්තු 12 වෙනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මන්ත්‍රීවරුන් 27 දෙනෙක් මේ මන්ත්‍රී සාමූහිකට ප්‍රතිඥා දෙනවා. ඒ ප්‍රතිඥාව පිරිසිදු දේශපාලන සංස්කෘතියක් උදෙසා මන්ත්‍රීවරුන් මහජන නියෝජිතයන් ලෙස කරන ප්‍රතිඥාවක්. ඒ ප්‍රතිඥාවේ කොටස් 5ක් තියෙනවා. ඒ කොටස් 5 මතක් කළොත් එහෙම පිරිසිදු මූල්‍ය ගනුදෙනු, ආර්ථික සම්බන්ධතා, දූෂණ හා ආක්‍රමිකතාවලින් පිරිසිදුකම, පිරිසිදු පරිසරයක්, සමාජ සංහිඳියාව, මානව ගරුත්වය තුළ පිරිසිදුකම, භාෂාව, ජනමාධ්‍ය සංනිවේදනයේ පිරිසිදුකම. මේ රටේ කාලයක් තිස්සේ මුල් බැසගෙන තියෙන වටපිටාවත් එක්ක දේශපාලන ආර්ථික සමාජීය වශයෙන් මුල් බැසගෙන තියෙන වටපිටාවත් එක්ක මාර්තු 12 ව්‍යාපාරය බලාපොරොත්තු වන්නා වූ අරමුණු වලට ළඟාවීම ඉතාමත්ම අපහසුයි. මේ රට දියුණු කරන්න නම් මේ නාස්තිය දූෂණය වංචාව නතර කරන්න ඕන. කෙනෙක් කියන්න පුළුවන් ඒක විතරක් මදි කියලා මාත් පිළිගන්නවා. නමුත් ඒක නොකර නාස්තිය දූෂණය වංචාව නතර නොකර දියුණුවක් ගැන හිතන්නවත් බෑ. අපිට ඒ සාමයෙන් ජීවත් වෙන සියලුම ජන කොට්ටාස එකට ජීවත් වෙන සමාජයක් අපි නිර්මාණය කරන්න උවමනාවක් තිබෙනවා. ඒක මම හිතන්නේ ඒක කරන්න පුළුවන්. අනාගතයේ මේ රටේ උපදින දරුවා ණය නැති දරුවෙක් බවට පත් කරන්න නම් අපි කැප වෙන්න ඕන. ඒක නිසා ඒ කැපවීම තුලින් තමයි රටක් ගොඩනගන්න පුළුවන්. ප්‍රජා සහභාගීත්වය රාජ්‍ය වැඩ කටයුතු සඳහා ලබා ගත යුතුයි. ඒ කියන්නේ විනිවිදභාවය ඇති කරන්න ඕනේ. දේශපාලඥයා විකටෙක් බවට පත් වෙලා තියෙන. ඒකට දේශපාලන දෙච්චාවක් කියන්න ඕනේ. අපිට උනකම තියෙන්නේ රයිට්. වගකීමක් බාර දුන්නාම අවුරුදු 5කට 10කට ඒ වැඩේ කරලා සාමාන්‍ය පුරවැසියෙක් බවට පත් වෙන දේශපාලඥයෙක්. හොරුන්ට තක්කඩින්ට ඇම්බැට්ටයින්ට මාර්තු 12 ව්‍යාපාරයත් එක්ක හිට ගන්න බෑ. ඉතින් කිලුටක් නැති කුණක් නැති මහජන නියෝජිතයෙක් හැටියට මට මාර්තු 12 ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මම ඒකේ තියෙන කන්සෙප්ට් එකට කැමතියි. පිරිසුදු දේශපාලඥයන් ඒ වගේම රටට වැඩදායක ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට දායක විය හැකි කණ්ඩායමක්, ඒ වගේ මේ ප්‍රතිපත්ති රටේ අනාගතය වෙනුවෙන් ක්‍රියාත්මක කර ගැනීමට අවබෝධය, අත්දැකීම්, බුද්ධිය, කැපවීම තියෙන කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත් කර ගැනීම මම විශ්වාස කරනවා මාර්තු 12 ව්‍යාපාරයේ ප්‍රධාන බලාපොරොත්තුවක්. ලංකාවේ පිරිසිදු දේශපාලනයක් හදන්න, වෘත්තික දේශපාලනඥයෙක් හදන්න ඕනේ කියන ඉතාමත්ම බැරෑරුම් කාර්යයට අත තියන්න, ඒ අභියෝගයක් බාර ගන්නට වැඩ කරනවා.
ඉතින් මම ඒ වගේ ව්‍යාපාරයක් මීට කලින් දැකලා තිබුණේ නැහැ. ඉතින් අපිත් ප්‍රාර්ථනාව තියෙන්නේ වෘත්තීය වශයෙන් දේශපාලනය කරන අපිත් ප්‍රාර්ථනාව ඒ දේශපාලනයට වෘත්තික භාවයක් අවශ්‍යයි කියලා. ඉතින් මම මේ ව්‍යාපාරයට ආරම්භයේදීම සම්බන්ධ වුණා. ප්‍රතිපත්තිය යනාදී හදන්න මගේ දායකත්වය ලැබලා දුන්නා. ඒ ක්‍රියාකාරකම් වලටත් මම නිරතුරුවම සම්බන්ධ වුණා. මට ඒ ගැන ලොකු කැමැත්තක් ආඩම්බරයක් තියෙනවා. මන්ත්‍රී සාමූහිකයේ ආරම්භක සමාජිකයෙක් හැටියට මුලින්ම මට මතකයි 2015 මාර්තු 12 ව්‍යාපාරය ආරම්භ කරනකොටත් ඒ සඳහා සහයෝගය දක්වලා ඊට පස්සේ මාර්තු 12 ව්‍යාපාරයේ මන්ත්‍රී සාමූහිකයේ 2016 ආරම්භ කරනකොට එහි ක්‍රියාකාරී සමාජිකයෙක් හැටියට කටයුතු කරා. මට මතකයි පාර්ලිමේන්තුවේ රැස්වීම් සංවිධානය කරනකොටත් ඒ රැස්වීම් ටික සියල්ල සංවිධානය කරලා අපේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු එකතු කරගෙන අපේ මාර්තු 12 ව්‍යාපාරයට සක්‍රියව සම්බන්ධ වුණා. 2016 දී විරුද්ධ පක්ෂ කටයුතු කළ ඒ කාලය තුලදී වඩාත් විධිමත් වගවීමක් සහිත නීති පිළිසුළු භාවයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය අපිටත් වඩාත් හැඟී ගිය කාලයක්. ඒ කාලය තුලදී විශේෂයෙන්ම මාර්තු 12 ව්‍යාපාරයක එකතු වෙලා ඒ ආරම්භක සමාජිකයන් හැටියට වඩාත් විධිමත් රාජ්‍ය පාලනයක් මෙලෙස ස්ථාපනය කරන්නට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇතුළු කරුණු කාරණා වෙනුවෙන් ඉගෙන ගන්නටත් අධ්‍යයනය කරන්නටත් ඒ පිළිබඳ අදහස් යෝජනා ඉදිරිපත් කරන්නටත් ඒවා ක්‍රියාවේ යෙදවීම පිළිබඳව වැඩි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඉතින් මම හිතන්නේ මේ පරිචයත් එක්ක ඒක දේශපාලනීය වශයෙන් අපි සෑම කෙනෙකුටම වැදගත් කාල සීමාවක් සහිත ප්‍රයෝජනවත් වටපිටාවක්. මාර්තු 12 ව්‍යාපාරය කියන්නේ පිරිසුදු දේශපාලනය සඳහා සමාජයේම එකතු කරගෙන යන මේ ගමනේ පාර්ලිමේන්තු කණ්ඩායම නැත්නම් මන්ත්‍රී කණ්ඩායම කොහොමද මේකට ඇතුල් කරන්නේ කියන එකට පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ සංචිතයක් අපි පිටවන්න ඕනේ. ඒහිට ඒ කරුණු තුලින් අර පිටවපු මන්ත්‍රී කණ්ඩායමේ එක්කෙනෙක් මම. මෙහෙම තමයි මේකට ඇතුල් වෙන්නේ. ඇතරම මන්ත්‍රී සංසදයට මම සම්බන්ධ වෙන්නෙම මේ පවතින දේශපාලන තත්ත්වය වෙනස් කිරීම සඳහා මහජන නියෝජිතයන් හැටියට අපට සිවිල් සංවිධානත් එක්ක එකතු වෙලා කරන්න පුළුවන් බලපෑමක් පිළිබඳ අදහසක් එක්ක. ඉතින් මාර්තු 12 ව්‍යාපාරයේ මම විශ්වාස කරනවා අදටත් විශ්වාස කරනවා එවැනි මේ පවතින දේශපාලන රාමුව මේ සිස්ටම් එක වෙනස් කිරීම සඳහා යම් බලපෑමක් ගන්න පුළුවන් කණ්ඩායමක් කියලා. අපි මාර්තු 12 ව්‍යාපාරෙත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ අනාගතයේට මේ රටේ දේශපාලන න්‍යායට පිරිසුදු දේශපාලනයක් කරන්නේ කොහොමද කියන අරමුණත් එක්ක කටයුතු කරන්න. මාර්තු 12 ව්‍යාපාරය තුළ මම දිගින් දිගට දැක්ක දෙයක් තමයි තරුණයෝ වෙනුවෙන් කටයුතු කිරීම. තරුණ නියෝජනය, තරුණයන්ගේ සහභාගීත්වය, ඒකම දේශපාලන සාක්ෂරතාවය සමාජය තුළ ඇති කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා කරන ලද ව්‍යාපාරය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ තියෙන්න ඕන වටිනාකම් මොකක්ද කියන එක පිළිබඳව සමාජයට අරගෙන යන මාර්තු 12 ව්‍යාපාරයට පුළුවන් වුණා. අද ඒක මුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් එහාට ඔබට ඒ ප්‍රවේශය පුළුල් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා මමත් මේ සමාජිකයෙක් විදියට රටේ දේශපාලනඥයෙක් පවත්වාගෙන යන්න ඕන තමන්ගේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීම වගේම මේ රටේ මහජනතාව බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ව්‍යවස්ථාදායකී නියෝජිතයෙක්ගෙන් කියන එකට හොඳ වටිනාකමක් දෙන්න මාර්තු 12 ව්‍යාපාරයේ හරහා පණිවිඩයක් දීලා තිනවා. මේ වැඩසටහන් වලට එනකොට අපි කාටත් හිතෙනවා මේ අපි ඇත්ත වශයෙන්ම හොඳ දේශපාලඥයෝ වෙන්න ඕනේ. අපි අවංක කටයුතු කරන්න ඕනේ. විනීතභාවයෙන් කටයුතු කරන්න ඕනේ. අපි ජනතාවට අවංක වෙන්න ඕනේ. එහෙම මතයක් මම හිතන්නේ ඔබතුමන්ලගේ වැඩසටහන් වලට යනකොට අපිට දැන් ඇවිල්ලා තියෙනවා. මම මුලදී යනකොට වඩා මගේ හදවතේ තිබුණා ඒක. නමුත් ඒක තවදුරටත් මම ස්ථාවරව ගෙනියන්න ඕනේ කියන මතය මගේ තුල තියෙනවා. ඇත්තටම මාර්තු 12 ව්‍යාපාරය ප්‍රජාසත්තාවාදී නිදහස අයිතිවාසිකම් සහ සාධාරණ මැතිවරණය පිළිබඳ හඬක් එතන තියෙනවා. කවුරු හෝ එවැනි සාධාරණ මැතිවරණයක්, සාධාරණ සමාජ ක්‍රමයක් නිදහස් චින්තනයකින් මිසාට තීරණ ගැනීමේ අවස්ථාව උදා කර දෙන්න ඒ ව්‍යාපාරයේ පෙනී සිටින නිසා ගත් උත්සාහයන් අගය කරනවා. දැන් මේ රටේ දේශපාලනය ගැන മന്ത്രിවරු ගැන තිබෙන මහජන අදහස තමයි තාම නෙගටිව් එහෙම නැත්නම් ඍණාත්මක අදහසක් තමයි තියෙන්නේ. ඒ හින්දා මේ මහජනතාව අතර නැවත මේ മന്ത്രിවරු පිළිබඳ තිබෙන ආකල්පය වෙනස් විය යුතුයි. ඒ වගේම දේශපාලනය තුළ වංචා දූෂණය තුරන් කිරීම ඒ වගේම විනිවිද භාවයකින් රාජ්‍ය පාලනයකට යොමු වෙන්න ඕනේ කියන කාර්යයන් තමයි මේ මාර්තු 12 මන්ත්‍රී සංසදය තුළ මගේ අදහස් හැටියට මම නියෝජනය කරන්නේ. මාර්තු 12 ව්‍යාපාරය තුළ අපි හැමෝගෙම භූමිකාව විය යුත්තේ අර මාර්තු 12 ව්‍යාපාරයේ
මූලික අරමුණු වලට ව්‍යාපාරය පමණ නෙවෙයි. මේ ව්‍යාපාරයේ වැඩසටහන පමණක් නෙවෙයි රටම එතනට ගෙනියන්න. නමුත් ඒක ගෙනියන්න තියෙන ක්‍රමවේදයන් මොනවද කියන එක තමයි දැන් මේ වෙලාවේ අපි සොයා බලන්නට ඕනේ. අපි ප්‍රතිඥාවක් දීලා තියෙනවා සිවිල් සමාජ සංවිධාන හැටියට සහ මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජනය කරන සියලුම සංවිධාන හැටියට ඉදිරියේදී අපි දිවිහිමියෙන් කටයුතු කරනවා මේ පිරිසිදු දේශපාලන සංස්කෘතිය නිර්මාණය කිරීම සඳහා ඒ වගේම පිරිසිදු අපේක්ෂකයන් ඒ වගේම මේ රටට ආදරය කරන මේ රටට සේවය කරන්න පුළුවන් මහජන නියෝජිතයින් මේ හැම තලයකම පත් කිරීම සඳහා පුරවැසියන් දැනුවත් කරලා ඒ වගේම ඔවුන්ගේ ඒ සහභාගීත්වය ලබාගෙන ඒ මැතිවරණ නිරීක්ෂණ කටයුතු වලින් එහාට ගියපු දේශපාලන සක්‍රීය දේශපාලන පුරවැසියන් හැටියට කටයුතු කිරීම සඳහා අපි මාර්තු 12 ව්‍යාපාරයේ හැටියට බලාපොරොත්තු වෙනවා. පක්ෂ පාට ભેදයකින් තොරව අපිත් එක්ක එකතු වෙන්න කියලා මහජන නියෝජිතයන්ට අපි ආරාධනා කරනවා. තමුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් වේවා. පළාත් පාලන ආයතනයක නැත්නම් පළාත් සභා ආයතනයක කටයුතු කරන්න බලාපොරොත්තු වෙන අපේක්ෂකයෙක් හෝ වේවා ඔබතුමියන්ලා කැමතිනම් දේශපාලන පක්ෂ මතිමතාන්තර වලට ඔබට ගිය රටේ සංස්කෘතිය රටේ අනාගතය දියුණු කරන්න අපේ දරුවන්ට අපිට සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න එකතු වෙන්න කැමතිනම් අපි ආරාධනා කරනවා ඔබතුමියන්ලාට අපිත් එක්ක මේ ප්‍රතිපත්තිමය කරුණු ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා.